මේවා එකතු වෙලා ඉන්නේ ඔයාලා වෙනුවෙන් කරන ස්පෙෂල් වීඩියෝ සීරීස් එකත් එක්ක. හරි. මේක අපි කතා කරනවා ඔයාලා කැම්පස් අප්ලයි කරන ප්‍රොසෙස් එකට අවශ්‍ය හැම දෙයක්ම. හරි. ඔන්න කැම්පස් පොත ගැන තමයි මේ කතා කරන්නේ. හරි. හයි පොඩේ කාලා. ඉතින් ඔයා මේ channel එක හයි මම CPO. මෙන්න මේ කැම්පස් පොත. අතරම ගියොත් මෙන්න මේක යුනිවර්සිටි හෑන්ඩ්බුක් කියලා කියන්නේ අපි ආදරට කියන්නේ කැම්පස් පොත කියලා. ඉතින් කැම්පස් පොත. කැම්පස් පොතේ parts 10ක් තියෙනවා. මෙන්න මේක ඇතුලේ sections 10ක් තියෙනවා. කෙටින්ම කිව්වොත් ඔයා ගවර්න්මන්ට් කැම්පස් එකට apply කරනවා නම් ඒකට අවශ්‍ය හැම detail එකක්ම in detail මෙන්න මේකේ දාලා තියෙනවා. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඒකට උත්තරේ මෙන්න මේකේ තියෙනවා. කොහොම හරි මම මේ කියන්නේ ඔයා මේක කලින් බලාගෙන අවබෝධයක් කරන් හිටියොත් ඔයාලට මාර ලේසි. මොකද දැන් සාමාන්‍යයෙන් ඔයාලා ඒ result release වෙලා සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් තමයි තියෙන්නේ මේ application process එක සම්පූර්ණ ෆිනිෂ් කරන්න. එතකොට මාසෙ මේ වැඩේ ෆිනිෂ්. එතකොට කලින් නම් මේ දේවල් දන්නව නම් ඔයාලට මාරි මට මේක කම්ප්ලීට් කරලා ප්‍රෙෂර් ගන්න නැතුව කම්ප්ලීට් කරන්න පුළුවන්. හරි. මෙන්න මේ සෙක්ෂන් 1 එකේ ඔයාලට කියන්නේ අතරම ගියොත් මේ ගවර්න්මන්ට් කැම්පස් වල ඇප්ලයි කරද්දී මොනවද තියෙන පොලිසිස් මොනවද බලා ගන්න ඕන මොනවද ආම සුදුසුකම් අන්න ඒ හැමදේම මෙතන ඉන් ඩීටේල් එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේම ගවර්න්මන්ට් එකේ කොහොමද ස්ටුඩන්ට්ලව සිලෙක්ට් කරගන්න කියලාත් මෙතන ඉන් ඩීටේල් දාලා තියෙනවා. ඔයාට ඕන නම් බලන්න පුළුවන්. ඇඩ්මිෂන් පොලිසි එක C ස්කෝර් හැදෙන හැටි ඔයාලා කට් ඔෆ් හදන්නේ කොහොමද ඔය සේරම මෙතන ඉන් ඩීටේල් දාලා තියෙනවා. ඒ වගේම කැම්පස් ඇප්ලයි කරන්න ඕන අඩුම රික්වයර්මන්ට් එකත් මෙතන දාලා තියෙනවා. මම ඔයාලට දැන් කෙටියෙන් කියන්න. හරිද? ඔයා කරපු A level subject stream එකෙන් හරිද? ඔයාගේ subject තුනට අඩුම S3ක්වත් තියෙන්න ඕන කැම්පස් ඇප්ලයි කරන්න. ඒ වගේම තව සමහර ඩිග්‍රීස් තියෙනවා. ඒවට S3 කරලා තියෙන්න ඕන. සාමාන්‍ය පොදු පරීක්ෂණයෙන් අර ඔයාලා ගණන් ගත්තේ නැති පරීක්ෂණේ තියෙන අන්න ඒකට අඩුම ලකුණු 30ක්වත් තියෙන්න ඕන. හරිද? ඊට අඩුවෙන් ඔයාලට ලකුණු තිබ්බොත් ඔයාලට මේ පාර ඇප්ලයි කරන්න විදිහක් නැහැ. ඒ වගේම ඔයාලට ඊට වඩා අඩු ලකුණක් තියෙනවා නම් බැරි වෙලා හරි ඔයාලට ඒකට මොකද කරන්න ඕනේ කියලා මේකේ දාලා තියෙනවා. ඕකේ මම ඉස්සරහට කතා කරන්න මේ දේවල් හැමදාම මම දැන් මේ කෙටියෙන් කතා කරන්නේ කොහොමද මේ අඩුම රික්වයර්මන්ට් වෙන්නේ මේ පොතේ මොනවද තියෙන්නේ කෙටියෙන් මම කතා කරන්නේ. හරිද? හරි. ඊළඟ මෙතන කතා කරනවා merit versus district quota system එක ගැන. ඒක වාට දැන් confuse වගේ නම් ටිකක් ලොකු වැඩි වගේ නම් ගණන් ගන්න එපා 20ට කතා කරමු. හරිනේ? ඕකේ. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙලා ඉන්න. ඔයාලට අනිවාර්යෙන් helpful වෙනවා මේ channel එක. මොකද අපි ඉස්සරහට video series එකක්ම කරන්න ඉන්නේ මෙන්න මේ campus apply කරන්නේ කොහොමද? වෙන mistake බලාගන්නේ කොහොමද? පරිස්සම් වෙන්නේ කොහොමද? මොකද ඔයා campus apply process එකේ මොන හරි mistake එකක් කරොත් හරිද? හරියට feel කරන්නේ නැතුව නැත්තම් මොන හරි degree එකක් තෝරන්නේ නැතුව mistake එකක් කරොත් ඔයාලට මේ campus apply කරන අවස්ථාව සම්පූර්ණ නැති වෙන chance එකක් තියෙනවා. ඒ නිසා මේක පරිස්සමන කරමු අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මෙන්න මේ section එකේ තව දාලා තියෙනවා අධ්‍යාපනික වශයෙන් දුෂ්කර දිස්ත්‍රික්ක කියලා කීපයක්. හරිද? අන්නේ දිස්ත්‍රික්ක වලින් සමහර degrees වලට select කරගන්නකොට පුංචි වාසි වගේක් ඒවත් තියෙනවා. ඒ හැමෝටම කියලා තියෙනවා මෙන්න මේ campus handbook එකේ. හරි. ඔන්න අපි එනවා section 2 එකට. මෙන්න මේක තමයි තියෙන්නේ government campus වල තියෙන degrees ගැන. degrees හැම එකක් ගැනම තියෙනවා. දැන් ඔයා දන්නවා ඇති degrees 10ක් 15ක් වගේනේ. මේ 20ක් දන්නවා ඇති. ඇතනම ගියොත් කලින් handbook එකේ degrees 261ක් තිබ්බා. හරිද? ඒ වගේ මෙතනින් ඔයාට 125කට application දාන්න පුළුවන්. ඒකට කියන අපි Unicode දානවා කියන. හරිද? අන්න ඒ code ටික ඔයා පිරිවෙලට දාන්න ඕනේ. මේකට අපි කියනවා Unicode පිරිවෙල කියලා. අන්න එහෙමයි. මෙන්න මේ part එකේ දාලා තියෙනවා හැම course එකක්ම ඔයාට අදාළ stream එකට අනුව. බයෝ කරන කට්ටියට මෙන්න මේ ටික තියෙනවා. maths කරන කට්ටියට මේක තියෙනවා. commerce කරන කට්ටියට මේක. අන්න ඒ වගේ තියෙනවා. ඒ වගේ තව degrees තියෙනවා. special degrees set එකක්. මෙන්න මේකට ඕනම subject stream එකේ apply කරන්න පුළුවන්. Modular campus එකේ තියෙන design fashion design architecture වගේ landscape වලට apply කරන්න පුළුවන්. හැබැයි architecture landscape වල නම් ඕන මේකේ apply කරන්න බෑ. subject list එකක් තියෙනවා. අපිට message එකක් දාන්න මම වාට එවන්න. ඒ වගේම ඔයා මොඩල් කැම්පස් එකේ මෙන්න මේ fashion design architecture degrees වල apply කරනවා නම් අනිවාර්යෙන් aptitude test වලට face කරන්න ඕන. ඒ කියන්නේ A level වලට අමතරව තව test එකක් තියෙනවා. ඒක pass වුනේ නැත්නම් ඔයාට A level වලට කොච්චර ලකුණු තිබ්බත් select වෙන්න විදියක් නැහැ. ඉතින් ඔයා මෙන්න මේ degrees ටිකට apply කරන කෙනෙක් නම් ඔයාට අපි special guidance program එකක් කරනවා. කැමති කට්ටියට join වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ degrees හැමදාම ගැන in detail මෙතන දාලා තියෙනවා. ඒ වගේම අන්නේ එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට එක විෂය සංයෝජන තියෙනවා. හරිද? අන්න ඒ ටික කරලා තිබ්බොත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. සමහර ඩිග්‍රීස් වලට මම අර කිව්වා වගේ O level subject බලනවා. design, fashion design, architecture වලට අනිවාර්යෙන් බලන ඔය O level subject එකක් තියෙනවා. අපිට message එකක් දානවා අපි list එකේ වන්න. ඒ වගේම තව ඩිග්‍රීස් තියෙනවා. අන්න ඒවට සමහර ඒවාට O level result බලනවා. ඒ නිසා අනිවාර්යෙන් check කරලා බලන්න මෙන්න මේ part එක campus පොතේ දෙවෙනි part එකේ තමයි මේ හැමදාම තියෙන්නේ. හරි මේ ඔයාලා පේනවද දන්නේ මගේ ඇස් මාර රතු වෙලා තියෙන්නේ මේ මම වැඩ ගොඩක් කරලා මේ අන්තිමට වීඩියෝ රෙකෝඩ් කරන්න ආවේ ඒ වගේම මේ ලයිට් එකත් මාර සැරයි හරිද කොහොම හරි මගේ ඇස් ගොඩක් සෙන්සිටිව් ගණන් ගන්න එපා ටිකක් රතු වෙලා තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න මම මේ ඇස් රතු කරගෙන ඔයාලට වීඩියෝ දාන්නේ හරිද ඔයා දැන් කැම්පස් අප්ලයි කරන කෙනෙක් නම් ඉස්සරහට කැම්පස් අප්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට වැලියබල් දේවල් ගොඩක් අපි කතා කරනවා ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕන මම මේ හැමදාම කියන්නේ කලින් අවුරුද්දේ කට්ටියට තිබ්බ කැම්පස් හෑන්ඩ්බුක් එක ඔයාලට ඕන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දැන් UGC එකට ගිහිල්ලා ලින්ක් සේරම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ අරන් බලන්න පුළුවන් පුංචි අයිඩියා එකක් ගන්න මේක මෙහෙමයි තියෙන්නේ කියලා ඒ වගේ රිසල්ට් රිලීස් වුණාට පස්සේ දැන් ඔයාලා කැම්පස් හෑන්ඩ්බුක් එක ආවට පස්සේ අනිවාර්යෙන් ඒ පොත අරන් කියවන්න මේ පොත බලන්න එපා හරි මොකද සමහර පුංචි වේරියේෂන් තියෙන්න පුළුවන් අප්ඩේට් වෙච්ච දේවල් තියෙන්න පුළුවන් අපි දන්නේ නැහැ තියෙන්න පුළුවන් හරිද ඒ නිසා අනිවාර්යෙන් අලුත්ම පොත ගන්න අරන් රෙඩි වෙලා ඉන්න හරි තුන්වෙනි පාර්ට් එක මෙන්න මේක තමයි යුනිකෝඩ් සිස්ටම් එක ගැන කියලා තියෙන්නේ
යුනිකෝඩ් මොනවද? මම කලින් කෙටින් කිව්වේ යුනිකෝඩ් කියන්නේ දැන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් හැම කෝස් එකකම තියෙනවා පුංචි කෝඩ් එකක්. ඒ තමයි යුනිකෝඩ් එක කියන්නේ. කැම්පස් ඇප්ලයි කරන ප්‍රොසෙස් එකේදී මෙන්න මේ ලිස්ට් එක ඔයාලා හදන්න ඕන. මම කිව්වේ ඔයාලා ඩිග්‍රීස් 125 ඇප්ලයි කරන්න පුළුවන් කියලා. අන්න ඒ 125 දානවා මෙන්න මේ පිරිවෙලට ඔයා දාන්න ඕන. මේ දාන්නේ ඔයාගේ කැමැත්ත අනුපිරිවෙල. හරි පිරිවෙලට දැම්මේ නැත්තම් වැරද්දක් කරොත් මේව දාද්දි කෝඩ් එකේ පොඩි හරි මිස්ටේක් එකක් කරොත් ඔයාලට හම්බෙන්නේ එක්කෝ වෙන ඩිග්‍රිය නැත්නම් අර ඔයා ටාගට් කරපු ඩිග්‍රිය නෙවෙයි. අන්න ඒ නිසා ටයිම් එක අරගෙන හිමීට ඩීටේල් අරගෙන මෙන්න මේක ෆිල් කරන්න. මෙන්න මේ පාර්ට් එක හොඳට ඉන් ඩීටේල් කියවන්න. හරි මෙන්න මේ හතරවෙනි පාර්ට් එකෙන් කතා කරන්නේ application rules and special situations ගැන. ඒ කියන්නේ මොන හරි බැරි වෙලා හරි වැරදුනොත් මොකද කරන්නේ? අන්න ඒ පාර්ට් එකේ තියෙන්නේ මෙන්න මේකේ. හරි මේකේ තියෙනවා application rules පුරපාඩු වෙන හැටි කොහොමද? courses මාරු කරන්න ඉදනොත් මාරු කරන්නේ කොහොමද? ඒ වගේම university transfers ගැන තියෙන්නේ මෙන්න මේ පාර්ට් එකේ. appeal දාන හැටි ගැන තියෙන්නේ මෙන්න මේ පාර්ට් එකේ. ඒ වගේ මොකක් හරි reason එකක් මත ඔයාලට මෙන්න මේ පාර apply කරන්න වෙන්නේ. මම පස්සේ apply කරනවා කියලා මේක postpone කරන්න පුළුවන්. අන්න ඒක කරන්නේ කොහොමද කියලා මෙන්න මේ පාර්ට් එකේ කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඔයාලට මොකක් හරි special situation එකක් තියෙනවා නම් මේ පාර්ට් එක check කරලා බලන්න ඔයාලට idea එකක් ගන්න පුළුවන්. හැමදාම in detail දාලා තියෙනවා. පස්වෙනි පාර්ට් එක online application දාන්නේ කොහොමද කියලා step by step දාලා තියෙන මෙන්න මේ පාර්ට් එකෙන්. දැන් ඔයාලා දන්නත් ඇති campus apply කරනකොට කෙලින්ම තියෙන්නේ online apply කරන්න. UGC website එකට ගිහලා in detail හැමදාම online මයි දාලා තියෙන්නේ. ඒ process එකට අවශ්‍ය හැමදාම in detail screenshot එක පවා දාලා තියෙනවා. first step එක මේක දෙවෙනි step එක මේක හැමදාම දාලා තියෙනවා. හරිද? ඒ දාලා තියෙන්නේ මොකද සමහර කට්ටිය ඉන්න පුළුවන් computer කලින් වැඩි පාවිච්චි කරලා නැහැ. වැඩි දැනුමක් නැහැ. ඒ කට්ටියට පවා තේරුම් ගන්න පුළුවන් විදිහට in detail දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට help එකක් වෙන්න මම වෙනම වීඩියෝ එකක් කරනවා. campus apply කරන්නේ කොහොමද? online දාන්නේ කොහොමද? step by step හැමදාම අපි කතා කරමු එකෙන්. එතකොට තව ඔයාලට help එකක් එයි. ඒ වගේම මම recommend කරනවා ඔයාලට හැකියාව නැත්නම් ඔයාලට නැත්නම් වැඩි තේරෙන්නේ නැත්නම් campus apply කරන්න online එකෙන්. දන්න වාගේ යාළුවා හරියට දන්න හොඳ trusted කෙනෙක් ගාවට ගිහලා එයත් එක ෆිල් කරන්න. අනික තව දෙයක් තමයි සමහර අවස්ථාවල randomly වෙන්න පුළුවන් එක errors එන්න පුළුවන් website එකේ. සාමාන්‍යයෙන් එන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ නිසා ඒකට ready වෙලා ඉන්න ලොකු අවුලක් එන්නේ නැහැ. හරි? ඔයාලට හැමදාම දාලා තියෙනවා මේ පොතේ. ඔයාලට මොකක් හරි mistake එකක් වුණොත් call එකක් දීලා අහන්නත් පුළුවන්. no problem. හරි? ඒ නිසා අවධානයෙන් මේක බලාගෙන ෆිල් කරමු. ඒ වගේම ඔයාලට මතකද මම කලින් කතා කරා aptitude test කියලා જાතියක් ගැන. සමහර degrees වල තියෙනවා කී අර Molto campus එකේ design fashion design වගේ වල තියෙනවා කී. ඒවා තියන්නේ ඒ අදාළ campus එකේ. ඒ course එකේ තියෙන අදාළ campus එකෙන් තමයි වෙනම තියන්නේ. එතකොට අන්න ඒකට වෙනම register වෙන්න ඕන. ඒ අදාළ campus website එක හරහා ඒ හැමදාම campus වලින් දැනුවත් කරනවා. ඒ නිසා ඒකත් අවුලක් නැහැ ඔරෙන්න එපා. ඒ වගේම campus apply process එක ගැන මේ පාර apply කරනවා නම් ඒකට updates හරිද දැන් මොකද වෙන්නේ? අන result එන්නේ කවද්ද? final hours කොහොමද? අන්න ඒකට අවශ්‍ය හැම update එකක්ම අපි share කරනවා අපේ WhatsApp channel එකේ. ඒකට එකතුනොත් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඔයාලට ලොකු help එකක් එයි. ඒ වගේම මෙන්න මේ පස්වෙනි section එකේ තියෙනවා තව ඔයාලට අවශ්‍ය document ගැන. දැන් ඔයා apply කරද්දී ඔයාලට සමහර වෙලාවට O level certificate පෙන්වන්න සිද්ධ වෙයි. සමහර අවස්ථාවල ඔයාගේ A level certificate පෙන්වන්න වෙයි. මොන හරි අන්න ඒ certificate මොනවද ඕන කියලාත් දාලා තියෙන මේ part එකේ. හරි 6 වෙනි section එක. මෙන්න මේක කතා කරන්නේ ඇත්තටම කිව්වොත් special admission categories. ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා යටතේ apply කරන්න පුළුවන් කට්ටිය තමයි මෙන්න මේ part එකේ දක්වලා තියෙන්නේ. especially දැන් ඔයා sport කරපු කෙනෙක් නම් ස්කෝලේ කාලේදී අන්න ඔයාට point ගන්න පුළුවන් අමතර. ඒ වගේම ඔයා extra curricular activities කරලා තියෙනවා. ඒ කියන්නේ චිත්‍ර තරඟ වලට ගිහලා නැත්නම් මොන හරි competition win කරලා තියෙනවා නම් අන්න ඒවා unique දේවල් කරලා තියෙනවා නම් ස්කෝලේ කාලේදී ඔයාට අමතර point set කරගන්න පුළුවන් මෙන්න මේක හරහා. මගේ යාළුවෙක් apply කරා. එයා චිතරන් ගොඩකින් දෙලා තියෙන ලොකු ජයග්‍රහණ ගත්ත කෙනෙක්. හරිද? එයා ඒ සාහිතිකරේ පෙන්නලා වෙන අමතර පොයින්ට් ගානක් අරගෙන ඔන්න කැම්පස් එකට සිලෙක්ට් කරලා ඉන්නවා. ඒ වගේ වාට ජයග්‍රහණ තියෙනවා නම් මෙන්න මේ පාර්ට් එක යටතේ වාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ තමයි යුනික් දෙයක් මම දැක්කම මේ පොතේ දාලා තියෙනවා. වාට armed forces and police එහෙම ගියපු කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ටීචර්ස් ට වෙන ඇප්ලයි කරන්න පුළුවන් විදිහක් තියෙනවා. එහෙම ඒවත් තියෙනවා. හරිද? ඔය ඉතින් වාට ඒක අදාළයි නේ අරන් කියලා බලන්න. හරි? ඊළඟට 7 වෙනි සෙක්ෂන් එක 8 වෙනි සෙක්ෂන් එක මම කෙටියෙන් කියන්නම්. මෙන්න මේකේ තියෙන තවදුරටත් ඉන්ඩීට විස්තර තියෙනවා කැම්පස් ගැන. ඒ තව විස්තර ගොඩක් තියෙනවා. ඊළඟ තව දෙයක් තමයි FAQ. ඒ කියන්නේ නිතරම අහන ප්‍රශ්න. හරිද? දැන් ඔයාලට ප්‍රශ්නයක් ආවොත් බොහෝ දුරට අනිත් කට්ටියත් ඒ වගේ ප්‍රශ්නයක් ඇවිත් තියෙන chance එකක් තියෙනවා. හරිද? හැමෝම නිතර අහන ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්න ලිස්ට් එකක් මෙයාලා දාලා තියෙනවා. බොහෝ දුරට ඔයාලට එන ප්‍රශ්නයක් මෙතන තියෙන්නත් පුළුවන්. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් check කරලා බලන්න මෙතන ආන්සරයක් තියෙන්න පුළුවන්. එහෙම තිබ්බේ නැත්නම් බැරි වෙලා හරි ඔයාලට කෝල් එකක් දාලා අහන්න පුළුවන් UGC. නවවෙනි සෙක්ෂන් එක. මෙන්න මේ සෙක්ෂන් එක කියන්නේ ඇත්තටම cut off marks. මේ පොතේ තියෙන වටිනම පාඩයක් cut off marks. තඩි වගුවක් තියෙනවා. ඔයාලා බැලුවොත් බයත් හිතේ තඩි වගුවක් තියෙනවා. හරිද? ඩිග්‍රීස් ටික තියෙනවා. ඒකට අදාළ දිස්ත්‍රික්ක තියෙනවා. ඒ වගේම cut off marks ටික තියෙනවා. මෙන්න මේක දාලා තියෙන්නේ ඒ අදාළ ඩිග්‍රී එකට ඒ අදාළ දිස්ත්‍රික්කයෙන් බලපු අඩුම C score එක. ඊට වඩා C score තිබ්බ කට්ටිය සිලෙක්ට් කරලා තියෙනවා. හැබැයි වරදවට ගන්න එපා.
හැන්ඩ්බුක් එකේ කියනවා තියෙනවා මෙන්න මේ කට් ඔෆ් මාක්ස් ටික දාලා තියෙන්නේ ඔයාලට අයිඩියක් ගන්න විතරයි. ඒ කියන්නේ ඔයාගේ මේ කට් ඔෆ් මාක්ස් වල අඩුවෙන් තිබ්බොත් ඔයා සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ. එයාලම කියලා තියෙනවා ඔයාගේ C ස්කෝර් ගැන worry වෙන්න එපා. ඔයාට අදාළ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඒ ඩිග්‍රියට කැමති නම් ඇප්ලයි කරන්න. මොකද පුරක් පාඩු වෙන්න පුළුවන්. අර බෝට් වෙනවා කියන්නේ අන්න ඒක එන්න පුළුවන්. ඒ වගේ තව අවස්ථා එන්න පුළුවන්. මේබි සිලෙක්ට් වෙන කට්ටිය සමහර කට්ටිය රෙජිස්ටර් වෙන්නේ නැහැ අදාළ ඩිග්‍රීස් වලට. අන්න ඒ වගේ පුරක් පාඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ C ස්කෝර් අඩු වුණත් ඔයාට සිලෙක්ට් වෙන chance එකක් තියෙනවා. ඒ නිසා මාත් මේ රෙකමන්ඩ් කරන්නේ ඔයාට කොච්චර C ස්කෝර් අඩු වුණත් අවුලක් නැහැ ඇප්ලයි කරලා බලන්න. අවුලක් නැහැ නේ. ඇප්ලයි කරලා බලන්න අවුලක් නැහැ නේ. උපරිම try එක දෙන්න. ඔයාලා ඩිග්‍රීස් 125ට ඇප්ලයි කරන්න පුළුවන්. සිලෙක්ට් වෙන හොඳ chance එකක් තියෙනවා. හරි? ඒ වගේම ඉන් ඩීටේල් මම කතා කරනවා කට් ඔෆ් මාක්ස් හැදෙන්නේ කොහොමද? C ස්කෝර් හැදෙන්නේ කොහොමද? ඔය හැමදාම ඉන් ඩීටේල් කතා කරනවා. ඒ නිසා subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාට අනිවාර්යෙන් help එකක් එනවා. ඒ වගේම අපේ WhatsApp channel එකට join වෙන්න. ඕකේ 10 වෙනි පාර්ට් එක. මෙන්න මේ පාර්ට් එකේ තියෙන එක ෆෝම්ස් වල ආකෘති. මේ පාර්ටේ තමයි අර ඇපීල් ෆෝම්ස් එහෙම තියෙන්නේ. ඒ වගේම අර විශේෂ අවශ්‍යතාවට ඇප්ලයි කරන කට්ටිය ඉන්නේ. අන්න යාලට වෙනම ඇප්ලිකේෂන් එකක් දාන්න තියෙනවනේ. අන්න ඒකේ ආකෘතිය තියෙන්නේ මෙන්න මේ පාර්ට් එකම තමයි. ඒ වගේම බැරි වෙලා හරි ඔයාලට කම්ප්ලේන්ට් එකක් දාන්නොත් ඒකට ආකෘතියක් මේකේ තියෙනවා. හරිද? අන්න ඒ වගේ හැම දෙයකම ආකෘති මෙන්න මේ පාර්ට් එකේ තියෙනවා. ඔන්න කැම්පස් පොතේ තියෙන හැම දෙයක් ගැනම ඉන් ඩීටේල් මම කෙටියෙන් කතා කරා. පුළුවන් තරම් කෙටියෙන් ඔයාලගේ ටයිම් එක ඉතුරු වෙන විදිහට අතර කියලා දෙන්න. good luck.